අම්මෝ තව ටිකින් කොටිය කනවා මාව. මේ තියෙන පතොම් බීච් එක. දැන් මේ විශේෂත්වය තමයි බෞද්ධ කෙනෙක් ජීවිතේ දකින්නම ඕන පන්සලක් මේ. Facebook එකේ ලංකාවේ අක්කා කෙනෙක් දාපු වීඩියෝ එකක් ඉඳලා ඉතින් මට අනිවාර්යයෙන්ම එන්න හිතුණා මෙතනට ඇවිල්ලා මේ හලෝ ඔන්න මම ආවිල්ලා ඉන්නවා දැන් තායිලන්ඩ් වල පතොම් බීච් එකට. ගොඩක් අවුව රස්නි වැඩි මේ හැයි. හරිම ලස්සනයි. ඉතින් මේ ගොඩක් මේ බීච් තමා තියෙන්නේ මේ පුකෙට් සයිඩ් එකේ අපිට බලන්න. ඒ කියන්නේ දැන් මේ බීච් එක පතොම් ඊට පස්සේ මෙතනින් එහා පැත්තට ගියපුවාම තව බීච් එකක් අහු වෙනවා. එතකොට ඒක තව නමක් ඒ වගේ ලොකු නැචරල් බීච් තියෙන්නේ. දැන් සිංගප්පූර් වල ගොඩක් අඩුයි මේ බීච් බලා ගන්න. ලංකාවේ තියෙනවා මේ වගේ ගොඩක්. දැන් මෙහි තියෙන්නේ අර ලංකාවේ විදිහටම තමයි. හරි ලස්සනයි. අර තියෙන පිටිපස්සේ මේ තියෙන පතොම් බීච් එක. දැන් මේ විශේෂත්වය තමයි මෙහි බීච් එකට දෙපැත්තෙන් එහෙම නැත්නම් බීච් එක මැද තියෙනවා ලස්සන කන්දක්. කඳු වලින් වටවිච්ච ඒ නිසා ලස්සන අයිලන්ඩ් එකක් විදිහට හැදිලා තියෙනවා. මාර ලස්සනයි. ඒක නිසා තමයි ගොඩක් මේ තායිලන්ඩ් ප්‍රසිද්ධ මේ බීච් එක. මේ හරිම ලස්සනයි පේන්නේ තුවලට අර හරි අතන කන්දක් තියෙන කන්ද මැදින් බීච් එක ගිහිල්ලා තියෙනවා මුහුද. එතකොට එහා පැත්තේ ආය කන්දක් අහු වෙනවා. ඒ වගේ තමයි හරි ලස්සන මාවට පේන ලස්සන වීඩියෝ එකක්. දැන් මම ඉන්නේ පතොම් බීච් එකේ තායිලන්ඩ් වල. ගිහින් බලමු පතොම් බීච් එක ලස්සනද කොහොමද ලස්සන කියලා අපිට මොනවද බලන්න තියෙන්නේ. කොහොමද විස්තර කියලා. ඉතින් මේ පතොම් බීච් එක හරි දිගයි. හරි ලස්සනයි. මේ ඇවිදන් හරි තනිකර වැල්ලා තියෙන්නේ. මම ලංකාව මතක් වෙනවා. ඉතින් මෙහි ඇවිදන් යනකොට මේ ලංකාවෙත් මේ වගේ මුහුදු වැල්ලා තියෙන්නේ. හරි ආසයි. ඉතින් මේත් ඒ වගේ තමයි. වැඩි ගොඩක් තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මේ පතොම් බීච් එකට ආවොත් ඕගොල්ලන්ට ඔය දැකලා ඉතින් මම වීඩියෝ එකේ ක්ලිප් එක දකින්න ඇති පිටිපස්සේ මේ පුටු තියෙනවා වාඩි වෙන්න. අපිට ඉඳගෙන ඉන්න පුටු. හැබැයි ඒවා අපිට නිකන් දෙන්නේ නැහැ මේගොල්ලෝ. එක පුටුවකට සාමාන්‍යයෙන් තායි බාත්. ඒ කියන්නේ මේගොල්ලෝ මුදල් එකේ තායි බාත්. ඒ කියන්නේ තායි බාත් වලින් 100ක් ගන්නවා එක පුටුවකට. හැබැයි වෙලාවක් නැහැ. ඕන වෙලාවක ඉඳගෙන ඉන්න පුළුවන්. 100ක් වගේ මුදලක් ගන්නවා. සමහර තැන්වල 80ක් වගේ ගන්නවා. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් පුටුවක් ගන්නකොට පුටුවක් අරන් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් ඕන වෙලාවක්. තව පුළුවන් අපිට බෝට් රයිඩ් කරන්න. අපිට සෙල්ෆ් රයිඩ් කරන්න පුළුවන්. තමන්ම ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන් බීච් එකේ. විනාඩි 30කට මම බැලුවා තායි බාත් වලින් 2000ක් ඒගොල්ලෝ ගන්නවා. එතකොට තනියම යන්න ඕන නම් මම හිතන්නේ 1000ක් විතර තමයි එතන තිබ්බේ. මේ ඒගොල්ලෝ අපිට පුරුදු නැත්තම් විනාඩි 5ක් ට්‍රේන් උත් කරනවා. බීච් එකේ විනාඩි 30ක් ඔයාලට පුළුවන් මේ බෝට් එකක් අරගෙන මේ බීච් එකේ රයිඩ් කරන්න. ගැටලුවක් නැහැ ඉතින්. ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්නවා අද. කියන්නේ තායිලන්ඩ් කියන්නේ ගොඩක් මේ ටුවරිසම් වලටම ප්‍රසිද්ධ වෙච්ච කන්ට්‍රි එකක්. ඒ නිසා ගොඩක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා බීච් එකේ නානවා. සමහරු රෙස්ට් කරනවා. සමහරු නිදාගෙන ඉන්නවා බීච් වැල්ලේ. හරි විනෝදයි.
හරි ලස්සනයි ඇත්තටම. නැචරල් හරි. නැචරල් බවක් දැනනවා ඉතින් මේ බීච් එකට ආවෙන් පස්සේ. හලෝ ඔන්න බීච් එකේ ගිහිල්ලා බීච් එකෙන් පොඩ්ඩක් ලස්සන බලලා හරි ලස්සන බීච් එකක්. දැන් යන ගම එතකොට මෙහෙත් ඇත්තට මේ ලංකාවේ වගේම තමයි ඒ ෆීලින් එකමයි දැනෙන්නේ. මොකද මේ වාහන පාර අයින් නතර කරලා තියෙනවා. එතකොට පාර අයින් කඩවල් තියෙනවා. අර ලංකාවේ වගේම තමයි. භාෂාව වෙනස් වුණාට ඒ වගේම තමයි. ඉතින් හරි ලස්සනයි. පිටිපස්සේ කඩවල් තියෙනවා. බෑග් වරි චේන්ජ් කරගන්න වගේම හොටෙල් ගොඩක් දේවල් තියෙනවා මේ හරි. හරිම ලස්සනයි ඉතින්. ඔන්න මම දැන් ආවා ටයිගර්ස්ලා බලන්න. ඒක අපි ටිකට් ගන්න ඕනේ. ඉතින් මම ගත්තා ලොකු ටයිගර්යි පොඩි බේබි ටයිගර් කෙනෙකුව බලන්න ටයි බාත් වලින් මට ගියා 1720ක්. මිසල් වලින් 1720ක් ගියා ඉතින්. අපිට ෆොටෝස් ඉතින් ඔයාලට ෆොටෝස් ගහ ගන්න ඕන නම් ෆොටෝ ෂූටර් කෙනෙක් ඒගොල්ලෝ දෙනවා. ඒකට ඒකට වෙනම ගෙවන්න ඕනේ 550ක් මං හිතන්නේ. ඉතින් දැන් මම ටයිගර්ස්ලා බලන්න ඇවිල්ලා ඉන්නේ ටිකට් එක අරගෙන බලමු ගිහිල්ලා කොහොමද ඒ ලංකාවේ ඉන්න ටයිගර්ස්ලා ඉතින් මේ ටයිගර් විශේෂයක් දන්නේ නැහනේ. ඉතින් ටයිගර් කින්ඩම් රයිට් ගිහිල්ලා බලමු ටයිගර්ස්ලා කොහොමද කියලා. Ơi, sit down. Mai kia để em kim tôi đây. Bác Trinh, vâng. You not sit down, you not listen nữa. Này đi. Sit down. Đây lộn anh, lộn anh. රයිට් ටයිගර්ස්ලා බැලුවා ටයිගර්ස්ලා ඇල්ලුවා අම්මෝ බය හිතනවා ලංකාවේ ටයිගර්ස්ලා හිටියට ළඟට ඇවිල්ලා අල්ලන්න තමයි ඒකේ බය දැනෙන්නේ ඇත්තටම ඉඩි ගන්න ෆොටෝස් අපිට වීඩියෝ කරන්න නම් දුන්නේ නැහැ ඒගොල්ලෝ කියනවා ෆෝන් එක සයිලන්ට් කරගන්න ෆ්ලෑෂ් ලයිට් දාන්න එපා නෝමල් ෆොටෝස් ටිකක් තමයි කැප්චර් කරගන්න පුළුවන් උනේ ඉතින් හරි භයානකයි වගේ අතක් සාමාන්‍ය මගේ ඇඟ වගේ මට අල්ලන්නත් බය හිතුණා මේ ඉතින් හරි විනෝදයි ආවොත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න තාරයින් වලට ටයිගර් කින්ඩම් එකට. ඉතින් ඔන්න අපි දැන් ටයිගර් කින්ඩම් එකේ යන්නේ හවස් වෙලා පුකෙට් ටවුන් එකට. එහෙනම් යා බලමු පුකෙට් ටවුන් වල මොනවද තියෙන්නේ. ඔන්න මම පුකෙට් ටවුන් වලට ආවා ටැක්සි එකේ. ටැක්සිය මාව දාලා ගියා ඉතින්. ආ ටැක්සිය බුක් කරගන්න. පුකෙට් ටවුන් එකේ ටෙම්පල් එකක් ඇතුළට යන්නේ. මොකද තායිලන්තේ ගොඩක්ම ඉන්නේ බෞද්ධ ජනතාව. බුද්දිස්ට් පීපල්ලා තමයි නිසා ගොඩක් තියෙන්නේ මෙහි පන්සල් පාරවල් වල හැම තැනම තියෙන්නේ ස්ටැටියුස් එකම ඔක්කොම
බුද්දිස්ට් ඒවා තියෙන. ඉතින් මම දැන් ඉන්නේ පන්සල ගාව කොට පිටිපස්සෙන් තියෙන පන්සල. මම දන්නේ නැහැ මට ඇතුළට ගිහිල්ලා වීඩියෝස් කරන්න පුළුවන් වේද කියලා. මම උපරිම try එකක් දෙන්නම් ඕගොල්ලන්ට වීඩියෝස් ටිකක් අරගෙන එන්න. පන්සලේ විස්තර නම් හොයාගන්න අමාරුයි මොකද ඔක්කොම අකුරු තියෙන්නේ තායිලන්ඩ් වලින්. ඉතින් තායිලන්ඩ් වලින් තියෙන සම්බන්ධ කියවන්න බෑ. මම බලන්න උපරිම සාධාරණ ඉෂ්ට කරන්න ඕගොල්ලන්ට මේ වීඩියෝ යන් එන මාත් එක්ක. හිතන්නේ පන්සල වහලා තියෙන්නේ මේ වෙලාවේ ඇතුළට යන්න දෙන්නේ නැහැ කාටවත් යන්න දෙන්නේ නැහැ. ඉතින් ගේට් ඔක්කොම වහලා තිබ්බෙදි මම එළියෙන් පොට්ටක් ලස්සන බලලා වීඩියෝස් ටිකක් අරගෙන දැන් යන ගමන් පුකෙට් ටවුන් එකේ ඇවිදින්න. අපි ගිහින් බලමු පුකෙට් ටවුන් එකට කොහමද පුකෙට් ටවුන් එකේ ලස්සන මොනවද තියෙන අපිට බලන්න කියලා. යන්න. ඔන්න මම ආස කරන තැනකට මම ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් පුකෙට් වල තියෙනවා මෙන්න මේ ප්ලේස් එක. මමත් මේ ප්ලේස් එක දැක්කේ මේ Facebook එකේ ලංකාවේ අක්කා කෙනෙක් දාපු වීඩියෝ එකක් ඉඳලා. ඉතින් මට අනිවාර්යයෙන්ම එන්න හිතුණා මෙතනට ඇවිල්ලා මේ ප්ලේස් එකට. මේ ප්ලේස් එක තමයි මේ කැට් බී කැට් රෙස්ටුරන්ට් කියන එක. ඉතින් මේක ඇතුලේ විශේෂ දෙයක් තියෙනවා. කියන්නේ අපිට මේක ඉන්නවා පූසෝ ගොඩක්. ඉතින්ලේ අපිට ඕන පූසෙක්ම අල්ලන්න කරන්න හොඳ පූසෝ ලස්සනේ වූ අල්ලන්න කරන්න උන් එක තේ බොන්න ඒ වගේ හැම දෙයක්ම තියෙනවා මේක ඇතුලේ. අපි ගිහින් බලමු කොහොමද ඇතුලේ තත්ත්වය කියලා. ඉතින් අපි දැන් ටිකට් එකක් ගන්න ඕනේ වෙනම. ඒ කියන්නේ වැඩියෙන් පේ කරන්න ඕනේ පෝසෝ අල්ලන්න කරන්න ඕනේ නම්. ඉතින් මම පෙන්නන්න පෝසෝ ඉන්නවා අර පිටිපස්සේ. කට්ටිය දාගෙන ඉන්නේ ලස්සනට. ඉතින් ඒගොල්ලොත් එක්ක ෆොටෝස් අරගෙන වීඩියෝස් කරන්න ඕන නම් අපි කොෆි එකට ටිකක් වැඩියෙන් ගෙවන්න ඕනේ. රයිට් අපි ගිහින් බලමු ඇතුළට. අන්න මේගොල්ලෝ හැම එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ පෝසෝ විදිහට නේ. කොට පුතු හැම දෙයක්ම එතකොට මේවා හැම දෙයක්ම ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ මේ පූසන්ට ආදරය කරන අයටම තමයි. OMG cat. Oh my god, cats love.
always by my side. In the dark, there's no need to hide. Dreaming dreams so soft and bright. Kitty's love is pure and light. Meet my kitties, say hello. Fluffy fur from